ඊයේ දවසේදී ප්‍රධාන වශයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි වාර්තා වුණා. ඒ අතරින් විශේෂයෙන්ම සබරගමුව සහ මධ්‍යම පළාතේ නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථානවලත් මිලිමීටර 100ට වැඩි තද වැසි වාර්තා වී තිබුණා. ඒ අතරින් විශේෂයෙන්ම ඊයේ දවසේදී පහුගිය පැය 24 තුළ ඇහැලියගොඩ ප්‍රදේශයේ මිලිමීටර 171ක් දැනට අපිට වාර්තා වෙලා තියෙනවා. ඉතින් මෙම වාර්තාව සම්පූර්ණ වීමේදී මෙමාගයන් වෙනස් විය හැකියි. අද දවසේ කාලගුණ පිළිබඳ අවධානය යොමු කරද්දී විශේෂයෙන්ම දිවයින ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවයේ හේතුවෙන් විශේෂයෙන්ම අද දවසේදී පසුරුවකින් පමණ පසුව තනින් තන ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා. ඒ අතරින් ඇතැම් ස්ථානවලට අද දවසේදී මිලිමීටර 100ට වැඩි තද වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල ඇතිවිය හැකි තාවකාලික සදසුලන් වලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරුවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට මතක් කර සිටිනවා. මීට අමතරව බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව වගේ පළාත්වල ඒ වගේම ගාල්ල මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයකුත් හෙට දවසේ පැවතිය හැකියි. දිවයින වටාන මුහුදු තීරය පිළිබඳව අවධානය යොමු කරද්දී විශේෂයෙන්ම ගාල්ල සිට මාතර හම්බන්තොට පොතුවිල් ත්‍රිකුණාමලය හරහා මුලතිව් දක්වා වෙරළොබ් වෙනන මුහුදු ප්‍රදේශවල අද දවසේදී විටින් විට වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. සෙසු මුහුදු ප්‍රදේශවලත් විශේෂයෙන්ම හවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තනින් තන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි. දිවයින වටාන මුහුදු ප්‍රදේශවල සුළං ප්‍රධාන වශයෙන් වයඹ දෙසින් හමා එවි. සුළඟේ වේගය පැයට කිලෝමීටර 20-30 අගයන් ගන්න පුළුවන්. කෙසේ වෙතත් මාතර සිට පොතුවිල් ත්‍රිකුණාමලය හරහා මුලතිව් දක්වා වෙරළොබ් වෙනන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර 40-45 වගේ අගයන් වලට වැඩි විය හැකි නිසා එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක රළු ස්වභාවයක් ගනීවි. දිවයින වටාන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී. දැන් බොහෝ දෙනාගේ අවධානය යොමු වෙලා තියෙන නුවර ප්‍රදේශයට අද දිනේ විශේෂයෙන්ම පල්ලේ කැලේ පැවැත්වෙන මේ ලෝකුසලාන තරගය සම්බන්ධයෙන් මේ ප්‍රදේශයේ නුවර ප්‍රදේශයේ මොන වගේ තත්ත්වයක්ද අද සවස් කාලයේ වෙනකොට බලාපොරොත්තු වෙන්නේ? ඔව් දැනට අපිට පවතින නවතම දත්තා අනුව බැලුවත් විශේෂයෙන්ම නුවර ආශ්‍රිතව හවස් කාලයේ ගිගුරුම් සහිත වැසි සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතිනවා. ඉතින් තවදුරටත් අපිට කියන්න වෙන්නේ වැසි සඳහා වැඩි අවස්ථාවක් තියෙන බව. ඒ වගේම ඉදිරි දිනවල මේ තත්ත්වය මොන වගේ වෙයිද? වැස්ස වැඩි වෙනවද අඩු වෙනවද? ඔව් දැනට අද පහුවෙලා කියන්නේ හෙට සහ අනිද්දායෙන් හෙටින් පස්සේ අපි ගත්තොත් ප්‍රධාන වශයෙන් වැසි අවම ස්වභාවයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙම තත්ත්වය කියන්නේ වැහි බර තත්ත්වය පැහැදිලි වශයෙන් වෙනස් වෙවි.